සක්මන් භාවනාව පුරුදු කරන්නේ කොහොමද? චංකමන කියලා කියන සක්මනට කියන. චංකමන කියලා සූත්‍රයකුත් තියෙනවා. ඒ කියන්නේ මේ සක්මන් භාවනාවේ ආනිසංස ගැන. බොහෝ දුර ගමන් යන්න පුළුවන්. ඊට පස්සේ සමාධිය හොඳට පවතිනවා. වීරිය ඇති වෙනවා. ආහාර හොඳින් දිරවා යනවා. ඔය වගේ ආනිසංස තියෙනවා මේ සක්මන් භාවනාව. සක්මන් භාවනාවේ මෛත්‍රිය කළොත් ඒකට මොන භාවනාවද කියන්නේ? මෛත්‍රී භාවනාව. ඒක සක්මන් භාවනාව නෙමෙයි ඈ. සක්මන් භාවනාවේ බුදු ගුණ සිහිපත් කරොත්. ඒ කියන්නේ ඇවිද සක්මන් කර කර බුදු ගුණ සිහි කරොත් ඒක සක්මන් භාවනාව නෙමෙයි. ඒක බුද්ධානුස්සතිය. එම කරන්න පුළුවන්. දැන් මෛත්‍රී භාවනාව ඕන ඉරියව්වකින් කරන්න පුළුවන්. එතකොට සක්මන් භාවනාව කියලා කියන්නේ මොකක්ද මේ? මේ සක්මන් භාවනාවට ඇතුළත් වෙන්නේ ඉරියාපත භාවනාව. එනද සම්පජන්නෙත් ඇතුළත් වෙන වෙලාවල් තියෙනවා. තමන්ගේ ශරීරයේ ඉරියව් වලට සිහිය පිහිටීම. එතකොට මේ ඉරියව් වලට සිහිය පිහිටවන්න නම් මේවට එක එක උපක්‍රම එක එක ආචාර්යවරු පාවිච්චි කරනවා. දැන් මේ පින්නතුන් අහලත් ඇති. ඒවා ධර්මයේ සූත්‍රවල නැහැ. නමුත් ඒවා ඒ කරද්දි ලේසියට තමන්ට පුරුදු කරගන්න පාවිච්චි කරන උපක්‍රම තියෙනවා. දැන් සමහර මේ උපක්‍රම එක එක තියෙනවා. මම මේ කීපයක් කියන්න. එකක් තියෙනවා මේ අහලා තියෙනද උස්සනවා, ඔසවනවා, තබනවා. ඒ උපක්‍රමයක් ඒ. තබනවා, ඔසවනවා එහෙම. තව එකක් තියෙනවා වම දකුණ කියලා කරන එක එක ආචාර්යවරු තියෙන එකක් තියෙනවා. තව එකක් තියෙනවා මේ සක්මනේ වඩිනකොට ගමන් කරනකොට ඒ තමන්ට පොළව ස්පර්ශ වෙන හැටි. ඒක දැනෙන දෙයක් තියෙනවානේ පොළවේ දැන්. අන්නේ දැනෙන දෙයට සිහිය පිහිටවගෙන ගමන් කරපුවාම කරන ක්‍රමයක් තියෙනවා. ඒක කරන්න ලේසි. මොකද සමහර අය දැන් ඔය වම දකුණ කියලා කියනකොට ටිකක් වෙලා යද්දි වම දකුණ විතරයි කයට සිහිය පිහිටෙවිලා නැහැ. එතකොට මේ උපක්‍රමයේ බාධාවක් වෙන තැන් තියෙනවා. ඒකට කරන්න තමන් මේ භාවනා සක්මන් කරනකොට තමන් මේ සක්මන් කරන එක අස්වාභාවික දෙයක් නෙමෙයි. යම්කිසි රිද්මයකට ඒ කියන්නේ බොහෝමත් හිමින් නෙමෙයි. බොහෝමත් වේගයෙන් නෙමෙයි. තාම සරල විදියට සක්මන් කරන්න. අත් දෙක කොයි විදියට තියාගත්ත පිටිපස්සට බැඳලා තියාගත්තත් ඉස්සරහට අත් දෙක බැඳලා තියාගත්තත් ඒකේ ගැටලුවක් නැහැ. බෙල්ල අසාමාන්‍ය විදියට නමන්න එපා. එතකොට මොකද වෙන්නේ? බෙල්ල කකියනවා. බම්බයක් දොර වගේ බලාගෙන සාමාන්‍ය විදියට ඇඟ තද කරගන්න නැතුව සක්මන් කරන්න. ඒ සක්මන් කරනකොට මේ පියවර තියෙනකොට Tamanට මේ ස්පර්ශයේ පොළවේ දැනෙනවනේ. අන්නේ දැනෙන දෙයට සිහිය පිටවන්න. එතකොට ටික කාලයක් මේක සාමාන්‍යයෙන් මෙහෙම දෙයක් තියෙනවා. අපිට වටපිටාව පේන අඩු තැනක මේ සක්මන් කරන්න පුළුවන් නම් මූලිකව ඒක ටිකක් ලේසියි. මොකද හේතුව මේ බාහිර දෙයට මේ අවධානය යන එකත් ටිකක් අඩු වෙනවා. අපි හිතමු මේ මේ යම්කිසි බිත්ති වලින් වැහිච්ච තැනක කරනවා නම් ලේසියි. දැන් මේක ගෙදර වොන්නම් මේ ඔය කොරිඩෝර් එක කරන්නත් පුළුවන්. නිකන් මිදුලේ කරන්නත් පුළුවන්. එතකොට මිදුලේ පොඩ්ඩක් අපිට කෝටු කෑල්ලකින් සක්මන වගේ ඇඳ ගන්න පුළුවන්. ඇඳගෙන අපි මේ සීමාවේ සක්මන් කරනවා. සක්මන ගොඩාක් දිග වෙන්නත් බෑ, ගොඩාක් කෙටි වෙන්නත් බෑ. සාමාන්‍යයෙන් අඩි 35ක් 40ක් විතර. මොකද වඩාත් කෙටි වුණොත් ඉක්මනින් අර හැරෙනකොට සිහිය පිට යන්න බලනවා. වඩාත් දිග වුණාම දිගටම යනවා. එතකොට යම්කිසි ප්‍රමාණයකට. එතකොට මේ සක්මන් කරනකොට ඒ විදිහට සිහිය පිහිටවනවා. ටික ටික මේ කයට සිහිය පිහිටවනවා. එතකොට Tamanට අර ශරීරයට දැනෙන දේත් එක්ක තමයි සිහිය පිහිටවන්නේ. එතකොට මේක සාමාන්‍යයෙන් පියවරෙන් දෙකෙන් පියවර තුනෙන් අපිට තේරෙන්න පටන් ගන්නවා මේ සිහිය කියන්නේ මොකක්ද කියලා. කයට දැනෙනවා ඒක. එතකොට දැනෙනකොට පියවරක් දෙකක් යනකොට මේ සිහිය පිහිටවනවා කියන එක Tamanට දැනෙනවා. එතකොට
කයට සිහිය පිහිටවනවා, කකුල් දෙකට සිහිය පිහිටවනවා, ඇඟට සිහිය පිහිටනවා. ඊට පස්සේ මේක හොඳට ශරීරයේ දැනෙනවා. එහෙම ශරීරයේ දැනීමෙන් සක්මන් කරනකොට කය සැහැල්ලු වෙනවා. කය සැහැල්ලු වෙනකොට පැය ගාණක් සක්මන් කරත් ඒක දැනෙන්නේ නැත. සක්මනේ සමාධියක් එතකොට තියෙන්නේ. පැය 1ක් 2ක් 3ක් 4ක් 5ක් එක දිගටම සක්මන් කරත් එයාට ඒක දැනෙන්නේ නැහැ. මේ සක්මනේ හැදෙන සමාධිය භාවනාවට විශාල පිටුවහලක් වෙනවා. සක්මනේ හැදෙන සමාධියක් ලේසියට කැඩෙන්නේ නැහැ. දැන් ඉඳගත්තාම හැදෙන සමාධිය වගේ නෙමෙයි. මොකද මේ ඇවිදින්න එක පුරුදු කරන් තියෙන්නේ. ඒ නිසා ඕන තැනක හිත එකඟ කරන්න ලේසියි. එතකොට ඔහොම තමයි පටන් ගන්න.